ආයුබෝවන් සුබ දවසක් LSKජම් අපි අද තවත් ඔයාලට වටිනාම වීඩියෝ එකක් අරන් යන්නේ. ඉතින් එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න, ඕගොල්ලන්ගේ අදහස් අපිට ලියලා එවන්න. ඉතින් අපි බලමු අද වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ රත්නපුරේදී මැණික් ගලක් අරගෙන cut and polish මැණික් ගලක් අරගෙන ඒක රීපොලිෂ් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ගලේ බර පොඩ්ඩක්වත් අඩු නොවි ඒක රීපොලිෂ් කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඉතින් අපි ඒකට හොඳ මැණික් ගලක් තෝරගත්තා. අපි මේ මැණික් ගල රත්නපුරේ තමයි මිලදී ගත්තේ. දැන් මේ තියෙනවා මේක ඒ කියන්නේ ගෝමේද මැණික් ගලක්. ඉතින් කැරට් 6ක වගේ මැණික් ගලක් තියෙනවා. අපි මේක මේ රත්නපුරේදී කට් කරලා තියෙන ස්වභාවයේ දුර්වලතා තරමක් තියෙනවා. ඒ නිසා මේකේ පොලිෂින් ටිකක් දුර්වලයි. අපිට මේකට ඉතින් ඉන්න හොඳම කෙනා තමයි ඔයාලා දන්නවා චන්සිරි අයියා. ඉතින් එන්න යන්න මගෙත් එක්ක අපි චන්සිරි අයියා හම්බෙමු. හම්බෙලා මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා අපි ඉස්සලාම දැනගමු. ආයිබෝන් චන්සිරි අයියා. ඉතින් අපි හම්බෙන්න වඩින්න අපි හොඳයි ඔව් ඉඳගන්න. ඉතින් කොහමද? ඉතින් වැඩ ටික කරගෙන යනවා. හොඳින් ඔව්. අද අපි ආව හම්බෙන්න ආවේ අලුත් වීඩියෝ එකක් කරන්න සහ මේ මැණික් ගලක් තියෙනවා අපිට පොලිෂ් කරගන්න. අපිට ඕන උනේ රීපොලිෂ් කරගන්න. ඉතින් ඔයා බලන්න මේක අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න කියන්න පුළුවන්ද? හරි පුළුවන්. අපි රීපොලිෂ් කරනවා අඩුයිනේ ගොඩක්ම. ඉතින් කලාතුරකින් එන්නේ රීපොලිෂ් එකක් හොඳයි කරා. කොහොමද අය මැණික් ගල කට් කරන්න වෙයිද රීපොලිෂ් කරන්න පුළුවන්ද? ඇත්තට මේක ලස්සනට කපලා තියෙනවා. පොඩ්ඩක් තියෙන්නේ අර පැසට් මීට් නෑ. රීපොලිෂ් කරා නම් තමයි හොඳ. මොකද ඒ බරත් ඒ ප්‍රමාණයම ඉතුරු වෙනවා. හරි. එහෙනම් අපිට ඔක කරලා දෙන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. කරමු අපි. ඉතින් ඇත්තටම නවක ඔයාලා රත්නපුරේදී cut and polish ගලක් මිලදී ගත්තාම ඕගොල්ලන්ගේ ඉන්න දක්ෂ කට කෙනෙකුට කියලා ඒක රීපොලිෂ් කරගන්න හෝ රීකට් කරගන්න එක විශේෂම කාරණාවක්. මොකද විදේශීය වෙළඳාමේදී මේ කටින් එක කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා අපි ඉස්සර වෙලාම මේක රීපොලිෂ් කරගන්න කලින් අපි මේ ගලේ බර පොඩ්ඩක් බලා ගන්න ඕන. ඒ බර ඉතාම වැදගත්. මොකද ඒ බර අපි අඩුම ප්‍රමාණයකදී මේක රීපොලිෂ් කරගත්තොත් අපිට ඒක ගුණාත්මක ගලක් විදියට ගන්න පුළුවන්. අපි බලමු මේකේ බර. ඔව් කැරට් 7.1.3ක වගේ බරක් මේ ගලේ තියෙනවා. අපි විශේෂයෙන්ම උත්සාහ දරනවා මේක කැරට් 7කට වගේ බේර ගන්න. නමුත් ඊට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේක වැඩ කරන්න. ඉතින් චන්සිරේ මේ වැඩසටහන අපි පටන් ගන්න කලින් ඔයා මේ මැණික් ශාස්ත්‍රයේ ගොඩාක් පළපුරුදු කෙනෙක්, ගොඩක් ප්‍රවීණ ජෙම් කටර් කෙනෙක් නිසා මේ අපි දකින්න අලුත් රැල්ලක් තියෙනවා මේ මැණික් වලට. විශාල වශයෙන් මේ නවකයෝ විශාල වශයෙන් පන්ති බිහි වෙලා තියෙනවා මේ රටේ. නවකයෝ ඇවිල්ලා මේ රත්නපුරේ නිවිතිගල වෙළඳපොළ ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් මොකද්ද ඔයාගේ අත්දැකීම සහ ඔයාට දෙන්න තියෙන අවවාදයේ සම්බන්ධව? ඔව් ඇත්තටම ඒක කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මොකද මම ඒක පෞද්ගලිකව දන්න. මොකද මාගාවට නවකයෝ එනවා ගොඩක් අය මේ cut and polish කරගන්න ගල් එයාලා නිවිතිගලේ රත්නපුරෙන් ගන්න ගල්. ඔව්. ඉතින් ඇත්තටම තියෙන අර්බුදය තමයි එයාලා නිසි අවබෝධයකින් තොරවනේ ගල් ගන්න අධික මිලට ගන්නවා ඒ ගල්. ඉතින් අපි මම එන හැම කෙනාගේම ගල් ඇත්තටම කපලොප දාන බැරි මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් එයාලට පැහැදිලි කරලා දෙනවා. නමුත් එයාලාගෙන් ගත්ත මිල ඇහුවාම අධික මිලවල තමයි ගලට එයාලා ගෙවලා තියෙන්නේ. ඔය ඉතින් ඒක කපන්න කියලා මට කිව්වහම ඉතින් මම කපලා දෙනවා එයාලට. නමුත් අපි දන්නවා ඒ කපලා ඉවරුනාම ඉතුරු වෙන බර එක බැලුවම එයාලා ගණිත මිලත් එක්ක කොහොමදවත් මේක වෙළඳ පොලේ විකුණන්න නැති එකක්. ඔව්. ඉතින් එතකොට යාලා කපාගෙන යනවා. ගිහිල්ලා ඇත්තටම කනගාටු තමයි. දැන් එහෙම ඒ ළමයා ඒ පුද්ගලෝ එහෙම මේ ව්‍යාපාරය අතහරිනවා. ඔව් ඊට පස්සේ ආයි අපි තව ඉදිරියට යනකොට ඒ ආපු අය එන්නේ නැහැ. ආයි අලුත් අය තමයි මේකට එන්නේ.
එතනින් පැහැදිලි වෙනවා රැවටීමක් වෙන්නේ කියන එක තමයි මේක ගොඩාක් රැවටීමකට ලක් වෙලා තියෙන මේ ශ්‍රේෂ්ඨය දැන් නේද? එහෙමයි ඔව්. ඉතින් ඒක ඇත්තටම දැන් ඔබතුමා වීඩියෝ වලින් දැනුවත් කරලා හොඳ පිරිසක් ඉන්නවා ඇත්තටම. ඒ පිරිස ඇවිල්ලා මගෙන් ගල් කට් කරගෙන ඔබ දාගෙන යනවා. ඉතින් එයාලා මේ ව්‍යාපාරේ ඉන්නවා. පොඩි පොඩි ගල් උනත් විකුණලා එයාලා කරගෙන යනවා. නමකින්ට වෙලා තියෙන වීඩියෝ බලලා ඉතින් ඒකේ එයාලා කියනවා අධික මිලවල් මෙහෙම ගන්න පුළුවන් මේවන. එහෙම වුණාට එහෙම වෙන්නේ නැහැ. මම විශේෂයෙන් දැන් පළපුරුද්දෙන් කියන්නේ මැණික් ගලක් ඉතින් වෙළඳ පොලේ විකිනෙන මිලක් තියෙනවා. ඒ මිලට එහා රෆ් ගල මිලදී ගත්තොත් කපලොප දැම්මා කියලා ඒක වැඩි මිලකට දෙන්න බෑ. විශේෂයෙන් අයියා මම දකින දෙයක් තමයි මේ පන්තිවල ඉන්න අය බොහෝ දුරට මේක ජනප්‍රිය කරගන්නද කොහෙද මේ විදේශ රටවල් වල මැණික් විකුණන මිලවල් මේ දරුවන්ට කියනවා. ඇත්තට මේක අසාර්ථක ක්‍රමයක් නේද? ඇත්තටම ඒක තමයි තියෙන මේ අරුබුදේ. එතකොට එයාලා මේ අපි හිතමුකෝ රත්නපුරේ හෝ නීතිගල අපි කියමු මැණික් පොලට ගියා කියලා. එතකොට එයාලා ගිහිල්ලා එතකොට එයාලා අර වීඩියෝ වල තියෙන මානසිකත්වයෙන් තමයි ගල් වලට මිල දෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයකට රුපියල් 10000ක් වටින ගල රුපියල් 20000ක් 30000ක් දීලා ගත්තොත් ඇත්තට මේක අපි කපලා දුන්නාම කපල උපදාලා මිලත් ඒ එච්චර වටින්නේ නැහැ. ඔව් ඔන්න ඕක තමයි තියෙන අරුබුදේ. ලොකු අරුබුදයක් නේද ඒක? ඔව්. ඉතින් නවකීන්ට කියන්න තියෙන්නේ ඇත්තටම මේක වීඩියෝ බලලා YouTube හෝ ඒ වයින් එහෙමම නැතුව හොඳ දැනුවත් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන මේ ව්‍යාපාරයට එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් චන්ද්‍රයි අපි දකින්න තව දුර්වලකමක් තියෙනවා. දැන් මේ පන්ති වලට යන ළමයි පන්තිය ඉවර වුණු ගමන් ඒ කියන්නේ කෝස් එක ඉවර වුණු ගමන් රත්නපුරයට එනවා. ඇවිල්ලා බොහෝ මිලවල් දීලා මැණික් ගල් ගන්නවා. ඒ ගැන අයියට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම ඒක තමයි දැන් අපි ඇත්තටම ළමයිව දැනුවත් කරන්න ඕන ලොකුම දේ තමයි. මොකද දැන් හැමතැනම මැණික් විද්‍යා පන්ති තියෙනවා. ඉතින් එයාලා අලුතෙන් ළමයි අරගෙන අපි හිතමුකෝ ගොඩ ප්‍රමාණයක් මාසෙකට එළියට එනවා කියලා. එයාලා පොළට එයාලගේ පාඨමාලාව ඉවර වෙලා පොළට එනවා. එනකොට ඒ දැනුම තිබ්බට මැණික් විද්‍යා දැනුම තිබ්බට මැණික් ගන්න දන්නේ නැහැ. පළුදුත් තෝරන්න දන්නේ නැහැ. වෙළඳ පොළේ යන වටිනාකම ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඇත්තටම අන්න ඒ වුණාම තමයි ළමයින්ට ඒ අධික මිල දීලා අවශ්‍ය මිලට වඩා වැඩි මිලක් දීලා ගල් වලට මේ මිල දී ගන්න. ඔව් එයාලට දෙන්න තියෙන උපදේශය තමයි ඉතින් එහෙම මැණික් පාඨමාලාවක් කරපු පළියටම රත්නපුරේ ගිහිල්ලා මැණික් ගන්න බෑ. ඉතින් ඔය එයාලා ඇත්තටම කරන්න ඕනේ මැණික් පොලකට ගිහිල්ලා ඔය මැණික් දැනුම තියෙන ගුරුවරු යටතේ මැණික් ගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඇත්තටම අයියා තනියම වුණත් දැනුම අරගන්න පුළුවන් රත්නපුරේදී කාලේ ඉවසගෙන ඉන්නවා නේද? ඔව් ඇත්තටම මෙහෙමයි දැන් ලක්මල් ඇත්තටම අපි දැන් අවුරුදු 30ක් වෙලත් අපිටත් තවම රත්නපුරේට ගිහිල්ලා මැණික් ගලක් අපිට මිලදී ගැනීම අපහසුයි. ඇත්තටම අපහසුයි. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් අපි කටින් පැත්තෙන් ඉදිරියට ගියාට මැණික් මිලදී ගැනීම ඉතින් අපිට එහෙමනම් අලුතෙන් ආපු ළමයෙකුට ඇත්තටම මේක අරුබුදයක්. ඉතින් යාලා කරන්න ඕන මැණික් ගලක් ගන්න කලින් පොඩ්ඩක් ඉතින් ඉවසගෙන වෙළඳ පොළට ගිහිල්ලා පොඩ්ඩක් මුලින්ම ගලක් ගන්න කලින් පොඩ්ඩක් කොහොමද යන මිල ගණන් මේ ඒවා පොඩ්ඩක් හොඳ අධ්‍යයනයක් කළා යුතුයි. ඉතින් ඇත්තටම අපේ චන්සිරි අයියා ඊටාම පළපුරුදු මැණික් කපන ශිල්පියෙක්. ඉතින් එයා දුන්න අවවාද ටික නවකයින්ට ඊටාම වැදගත් කියලා මම හිතනවා. විශේෂයෙන් මමත් ආරාධනා කරනවා අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන අයට ඔයාලා මේ YouTube වල Facebook වල දකින විදිහට මේක සුන්දර එකක් නෙවෙයි. මේක ඒ තරම් ලේසිත් නෑ. ඉතින් ඒ නිසා මේක හොඳින් ක්ලාස් එකකින් ඉගෙනගෙන රත්නපුරේදී හොඳට මේක අධ්‍යයනය කරලා ඔයගොල්ලෝ ව්‍යාපාරයට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඇත්තටම මේ ඇවිල්ලා තියෙන වැඩසටහන් එක්කලා මේ මැණික් ව්‍යාපාරයේ බොහෝ අරුබුදකාරී තැනකට දැන්පත් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි මැණික් ව්‍යාපාරිකයෝ හැටියට අපිට ඒක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම මේක මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට තදට බලපාන්නේ නැහැ. මේක සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉතා තදට බලපාන වැඩසටහනක්. ඉතින් අපි නැවතත් ආරාධනා කරනවා හොඳ පන්තියකින් ඉගෙනගෙන ඕගොල්ලෝ නැවතත් රත්නපුරේදී මේක තරමක් පුහුණු වෙන්න රත්නපුරේ ගැන මැණික් පොළ ගැන හොඳ අවබෝධයක් ගන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් අපි අපේ වීඩියෝ එකට යමු. අපි බලමු මේ ගල කොයි විදිහට චන්ස්රයි අපිට පොලිෂ් කරලා දෙන්නේ කියලා.
ඉතින් අපේ මැණික් ගල චන්ස්‍රී අයියා රීපොලිෂ් කරලා ඉවරයි. අපි බලමු කොච්චර බර ප්‍රමාණයක් මේක බේරිලා තියෙනවද කියලා. ඉතින් අයියා එහෙනම් අපි බලමු නේද? ඇත්තටම 7.1 බර බේරලා තියෙනවා. ඉතින් ඇත්තටම අයියා බොහොම අඩු ප්‍රමාණයක් තමයි මේකේ බර වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක නවකයෙකුට ඇත්තටම ඉතාම වටින පාඩමක්. මොකද රත්නපුරයේදී ගන්න මැණික් ගලක් කට් කරපු මැණික් ගලක් තෝරද්දී ඕගොල්ලෝන්ට පුළුවන් මේ අයිඩියා එක ගන්න රීපොලිෂ් කරන්න පුළුවන් ගාන හදාගෙන මේ දශම ගානක් තමයි වෙනස් කරලා චන්ස්‍රී මේක රීපොලිෂ් කරේ. ඉතින් චන්ස්‍රී එහෙනම් ඔයාලට බොහොමත් ස්තුතියි. හරි බොහොම ස්තුතියි. වීඩියෝ එකේදී හම්බෙමු එහෙනම්. සුබ දවසක්.